බීටරෙන් නැතුව අයිසිං හදන්න දන්නවද? ඉතින් බීටරෙන් නැතුව අයිසිං හදලා මෙන්න මේ විදිහට කේක් එක ඩෙකරේට් කරේ කොහොමද කියලා බලන්න වීඩියෝ එක බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට වාජනයකට ඉස්සෙල්ලම මෙඩෝලි තමා මම එකතු කරේ. මෙඩෝලි එකතු කරලා ඔය වගේ පැතලි හැන්දකින් හොඳට මික්ස් කරන්න. ඔන්න ඔය විදිහට හොඳට මික්ස් කරන්න. ගොඩක් වෙලා මික්ස් කරනකොට බටර් එකේ කලර් එක වෙනස් වෙනවා. ඒක තමා හරි පදම. පොඩ්ඩක් කලර් එක වෙනස් වෙනකොට බටර් එක ටිකක් සුදු පාටට වගේ එනවා. ඉතින් මම අද යූස් කරන්නේ මෝතා එකේ අයිසිං සුගර් එක. ඒක ඔක්කොම එකවර දාන්න එපා. ටික දාලා මික්ස් කරන්න. ඉතින් දැන් ගොඩක් කට්ටිය අහනවනේ ඔයා අයිසින් එක හදද්දී කොහොමද කොයි වගේ ප්‍රමාණයකටද ගන්න කියලා. ඉතින් 1:3 අනුපාතයට ගන්න කියලා ගොඩක් අය කියනවා. හැබැයි ඒක ටෙම්පරේචර් එක එතකොට ඒ හැම දෙයක්ම මත තීරණය වෙනවා. ඉතින් ওই විදිහට වැනිලා ටිකකුත් දාලා ආයෙත් හොඳට මික්ස් කරන්න. මික්ස් කරලා අර කලින් එකතු කරගත්ත අයිසින් ශීනි ටිකට තවත් අයිසින් ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරන්න. මික්ස් කරනකොට අපිට තේරෙනවා අපේ පදම. ඒ පදම තේරුණාම ඉතින් අයිසින් එක හැදිලා ඉවරයි. එයා බබල්ස් අඩුවෙන් සොෆ්ට් විදිහට බටර් අයිසින් එක හැදුවාම කේක් එක නීට් කරන්නත් ලේසි. ඉතින් අද මම මේ අයිසින් කරන්නේ ග්‍රෑම් 500 කේක් එකක්. ඉතින් මේ කේක් එක ඔය මම දැන් ක්‍රම් කෝඩ් කරනවා. ක්‍රම් කෝඩ් කරද්දිත් බලන්නකෝ කේක් එකට හොඳට හැලෙනවා. මොකද කේක් එකේ අර සොෆ්ට්නස් එකයි ඒ හැමදේමත් එක්කම අයිසින් එකත් හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඉතින් එතකොට කේක් එකත් රසයි, කස්ටමර්ත් හැපි, කේක් එකත් නීට්. ඉතින් ඊළඟට මම මේ යන්නේ টොප් කෝඩ් එක ඇඩ් කරන්න. මම ගොඩක් වෙලාවට කේක් හදනකොට টොප් කෝඩ් එකට විතරයි කලරින් ඇඩ් කරන්නේ. ක්‍රම් කෝඩ් කරනකොට කලරින් ඇඩ් කරන්නෙම නැහැ. ඉතින් ඔය විදිහට කේක් එක ඩෙකරේට් කරලා ෆයිල් ඇන් ලුක් එක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ගෙදර ඉඳලා බීටරයක් නැහැ කියලා වරි වෙන්නේ නැතුව ඔයාගේ අතින්ම බටර් අයිසින් එක හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් බීටරයක් නැතුව කේක් එකක් හදන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. එහෙනම් හැමෝම ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න.